Welcome everyone. කලින් වීඩියෝ එකේදී අපි access එකේ database එකක් හදලා user interface එක ගැන ඉගෙන ගත්තා. අද අපි මේ database එකට actual tables හදමු. ඉතින් ඊට කලින් මතක් කරගන්න ඕනේ අපි මේ example එකේදී පාවිච්චි කරන්නේ library system එකක්. ඉතින් මේ library system එකට tables තුනක් හදනවා. එකක් තමයි books table එක. අනිත් එක මේ පොත් අරන් යන අය ගැන තියෙන විස්තර තියෙන loan table එක. ඊළඟට මේ අරන් යන අය වෙලාවට පොත් ගෙනත්ලා අපිට බාර දුන්නේ නැත්නම් ඒගොල්ලන්ට ආය වෙන දඩමුදල් ගැන විස්තර තියෙන fine table එක. ඉතින් මේ tables හදන්න අපි මුලින්ම library එකේ තියෙන books table එක හදා ගන්න ඕනේ. books table එක තමයි එතකොට මේ database එකේ main table එක වෙන්නේ. ඉතින් මේ main table එක හදා ගන්න අපි යමු create tab එකේ table design කියන option එකට. create tab එකේ table design කියන option එකට. table design කියන එක උඩ ක්ලික් කරපුවම ඔයාලට මෙන්න මේ වගේ අපිට field එකේ නම, data type එක, properties control කරන්න පුළුවන් empty table design එකක් ලැබෙනවා. ඉතින් මේ design එකෙන් මේ view එකෙන් අපිට පුළුවන් මේ අපි හදන්න යන table එකට field name එකක් ඒ field එකට අදාළ data type එකක් දෙන්න. මොකද්ද මේ data type එකක් කියන්නේ? field එකක් හදන්න කලින් data type එක කියන එක තේරුම් ගන්න ඕනේ. data type එක කියන්නේ යම්කිසි field එකකට ඒ field එකට අදාළව enter කරන data save වෙන්නේ මොන විදිහටද කියලා access එකට කියන විදිහ. උදාහරණයක් විදිහට ගත්තොත් අංකයක් ඔයාලා field name එක විදිහට දෙනවා කෙනෙක්ගේ වයස. කෙනෙක්ගේ වයස අංකයක් වෙන්න පුළුවන්. සම්පූර්ණ අංකයක් ආසන්න වශයෙන්. එහෙනම් අපිට data type එක තෝරන්න පුළුවන් number කියලා. මෙතන data types වර්ග කීපයක් තියෙනවා. මම field name එක දෙන්න කලින් මම මෙන්න මේ data type කියන තැන click කරලා ඔයාලට පෙන්නන්නම් මොනවද තියෙන data types කියලා. මෙන්න මෙතන drop down arrow එක click කරපුවම ඔයාලට පේනද short text, long text, number, large number, date time extended, currency, auto number, yes no, OLE object, hyperlink, attachment, calculated මේ විදිහට data types ප්‍රමාණයක් තියෙනවා. අපි නිකන් උදාහරණයක් වශයෙන් ගමු. මොනවද මේ short text කියලා කියන්නේ? මේ short text කියලා කියන්නේ සාමාන්‍ය කෙටි යම්කිසි අකුරු ප්‍රමාණයක් අකුරු සහ ඉලක්කම් වල මික්ස් එකක් එන්ටර් කරන්න පුළුවන් data type එකක්. ඉතින් මේ වගේ එකක් ගැලපෙන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ first name එකක්, last name එකක්, නැත්නම් මොකක් හරි ඒගොල්ලෝ පදිංචි වෙලා ඉන්න city එකක්. ඒ වගේ ඉතා කෙටි දෙයක් යොදවන්න තමයි මේ data type එක පාවිච්චි වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙතන field name එකක් දැම්මොත් city කියලා. එතකොට මේ city එක enter කරන්න අපිට short text කියන data type එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව number කියන data type එක ගත්තම numeric values calculations වලට use කරන again store කරන data type එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට date time කියන data type එක ගත්තම අපිට පාවිච්චි කරන්න පුළුවන් දවස් නැත්නම් දින සහ වෙලාවන් dates and times field එකේ data විදිහට enter වෙන field එකකට data type එක විදිහට තෝරගන්න. ඊළඟට currency කියන data type එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි යම්කිසි field එකක් table එකක හදලා ඒ table එකේ enter වෙන data මුදල්මය වටිනාකමක් නම් මුදල්මය ආගයක් නම් අපිට currency කියන data type එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා auto number කියලා data type එක. auto number කියන data type එක ඇත්තටම පාවිච්චි වෙන්නේ access එකටම අපි කියනවා මෙන්න මේ field එකේ ඔයා automatically number එකක් generate කරලා field එකට අපි මේ data එකක් මේ entry එකක් enter කරද්දී assign කරගන්න කියලා. ඊළඟට yes no කියලා data type එකක් තියෙනවා. ඒවා හරියට නිකන් true false වගේ. ඒක හරියට check box එකක් විදිහට පෙන්වන data type එකක්.
ඊළඟට ගත්තම OLE ඔබ්ජෙක්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට ඇටච් කරන්න පින්තූරයක්, ෆොටෝ එකක් ඇඩ් කරන්න ඕන නම් OLE ඔබ්ජෙක්ට් එකක් විදිහට දාන්න පුළුවන්. ලින්ක් එකක් වගේ ඇඩ් කරනවා නම් හයිපර්ලින්ක් එකක් විදිහට දාන්න පුළුවන්. මෙන්න මේ වගේ data types වර්ග කීපයක්ම තියෙනවා. ඉතින් මෙතන වැදගත්ම දේ වෙන්නේ මේ data type එක වැරදි නම් යම්කිසි වෙලාවක ඔයා මේ ෆීල්ඩ් එක පාවිච්චි කරලා වෙනත් කැල්කියුලේෂන් එකක් මොනවා හරි දෙයක් යොදවනවා නම් මොනවාම හරි දෙයකට යොදනවා නම් ඒවා හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් හැම ෆීල්ඩ් එකකටම data type එක හරියට දෙන එක තාම වැදගත්. ඉතින් අපි බලමු මුලින්ම කොහොම හරි අපේ books table එක හදලා. books table එකේ fields විදිහට තියෙනවා මම ගන්නවා book ID කියලා එකක්. ඒ කියන්නේ මොකක් හරි පොතකට අපි ID number එකක් දෙනවා. එතකොට ඒකේ data type එක මේ ID එකක්නේ ID number එකක්නේ. එතකොට මේකේ data type එක ගොඩක්ම අපිට සාර්ථක වෙන්නේ number වගේ දෙයක් පාවිච්චි කරොත් තමයි data type එක විදිහට. ඊළඟට title කියලා field එකක් මම දාගන්නවා මේ table එකට. title කියලා කියන්නේ පොතේ නම. එහෙනම් පොතේ නමක් වගේ එකක් නම් short text වලට වැඩිය මට හිතෙනවා සමහර පොත්වල ටිකක් දිග නම් තියෙන නිසා long text කියන data type එක assign කරගන්න. මම මෙතන drop down list එකෙන් long text කියන එක assign කරගත්තා. ඊළඟට තව field එකක් තියෙනවා author කියලා. author කියලා කියන්නේ මේ පොතේ කර්තෘ. කර්තෘගේ නමත් මම long text එකක් දාගන්නවා සම්පූර්ණ නම මේ field එකේ enter කරන්න වෙන නිසා. ඊළඟට මම දාගත්තා මේ books field එකට genre කියලා field එක. genre කියලා කියන field එකෙන් වෙන්නේ පොතේ මොන විදිහේ පොතක්ද? මේ පොත නවකතාවක්ද, කෙටි කතාවක්ද, අභිරහස් කතාවක්ද, පරිවර්තනයක්ද? ඒ වගේ මේ පොත මොන වර්ගයේ පොතක්ද කියන එක තමයි genre කියන එකෙන් මම අදහස් කරන්නේ. ඒක මම short text එකක් විදිහට තියාගන්නවා. මට හිතෙනවා ඒක long text එකක් නැත්නම් අකුරු ගොඩක් ප්‍රමාණයක් තියෙන text එකක් නොවේයි කියලා. හරි. දැන් මේ table එකට අදාළ කරන field names ටික අපි enter කරගෙන ඉවරයි. ඒ field names වලට ඕන කරන data types ටික enter කරගෙනත් ඉවරයි. ඉතින් මේක ඉවරුණාට පස්සේ තව වැදගත් දෙයක් තියෙනවා අපිට කරන්න. ඉතින් මේ වැදගත් දේ තමයි මේ table එකට අපි primary key එකක් assign කරන්න ඕනේ. මොකද්ද primary key එකක් කියලා කියන්නේ? table එකක් ගත්තම මේ table එකක හැම record එකක්ම unique කරන field එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ field එකට තමයි අපි primary key කියලා කියන්නේ. ඉතින් book table එක ගත්තම මේකේ යම්කිසි දවසක Harry Potter කියන නමින් පොත් දෙකක් හෝ ඊට වැඩියෙන් තිබුණොත් ඒ නමින් විතරක් ඒ දෙක වෙන් කරගන්න බෑ. එහෙම නේද? ඒත් හැම පොතකටම වෙනම book ID එකක් තිබුණොත් book ID එකයි book ID එක ගත්තම book ID 1 book ID 2 කියලා ගත්තොත් අපිට ලේසියෙන් වෙන් කරගන්න පුළුවන්. එහෙනම් මේ number එක පළවෙනි පොතට number 1 2 නැත්නම් third book එකට 3 4 5 6 මේ විදිහට ගියොත් අපිට කවදාවත් repeated number එකක් හම්බ වෙන්නේ නැහැ. අපි library එකට අලුතෙන් ගෙන හැම පොතටම ඊළඟට තියෙන number එක තමයි assign කරන්නේ. එහෙනම් මේ number එකෙන් අපි පොත හෙව්වොත් මේ පොත මේ number එක හැම පොතකටම unique. ඉතින් primary key එකේ rules දෙකක් තියෙනවා. ඒ තමයි මේ primary key එක විදිහට තියෙන number එක හෝ මොකක් හරි දේ repeat වෙන්න බෑ. duplicate වෙන්න බෑ. ඒ කියන්නේ අපි අලුතෙන් පොතක් ගෙනල්ලා ඒකට දෙනවා book ID එක number 1 කියලා. ඊට පස්සේ දෙවෙනියට ගේන පොතටත් අපි number 1 කියලා දුන්නොත් number 1 කියන book ID එකෙන් පොත් දෙකක් තියෙනවා. එතකොට අපිට එකකට එකක් වෙන් කරලා අඳුර ගන්න බෑ. ඒ නිසා පළවෙනි rule එක තමයි primary key එක duplicate වෙන්න බෑ. ඒ කියන්නේ records දෙකකට එකම primary key එක තියෙන්න බෑ. ඒ වගේම primary key කියන field එක
අපි ටේබල් එකක assign කරාට පස්සේ මේ ටේබල් එකට ඔයාලා data enter කරනවා නම් primary key කියන එක empty තියාගෙන ඔයාලට data enter කරන්න බෑ. එහෙනම් අපි මේ ටේබල් එකේ primary key කියන එක assign කරගමු. කොහොමද අපි primary key එක assign කරගන්නේ? අපිට primary key එක විදිහට assign කරගන්න ඕන field එක ඉස්සරහින් අපි right click කරනවා. right click කරපුවාම මෙන්න මෙහෙම අපිට menu එකක් එනවා. ඒ menu එකේ අපිට පුළුවන් මේ field එක cut කරන්න, copy කරන්න, තව row එකක් මේකට උඩින් insert කරන්න ඕන නම් insert කරන්න, නැත්නම් මේ field එක delete කරන්න වගේ options තියෙනවා. ඊට උඩින්ම තියෙන එක තමයි primary key. එහෙනම් අපිට පුළුවන් මේ field එක අපේ මේ table එකේ primary key එක විදිහට assign කරන්න. පේනවද ඔයාලට මෙන්න මෙහෙම primary key කියලා එකක් set වුණා. ඊළඟට මේ field එක ඉස්සරහිනුත් පොඩි යතුරක් වගේ icon එකක් add වුණා. හරි. එහෙනම් මේ table එක සම්බන්ධව අපිට කරන්න තියෙන හැම වැඩක්ම අපි කරලා ඉවරයි. ඒ කියන්නේ අපේ library කියන database එකේ books කියන table එක අපි හදාගෙන ඉවරයි. එහෙනම් අපිට තියෙන්නේ මේ table එක save කරන්න. මේ table එක save කරනවා අපිට options දෙකක් තියෙනවා. එකක් control S එකක් දීලා ඔයාලට පුරුදු shortcut key එක use කරලා මේක save කරන්න පුළුවන් table එකට නමක් දීලා. නැත්නම් ඔයාලට පුළුවන් file ගිහිල්ලා save as ගිහිල්ලා save object as කියලා option එකක් තියෙනවා. මේ save object as කියන එකෙන් ඔයාලට මේ table එක save කරන්න පුළුවන්. මම මෙතනින් control S එකක් දීලා මේ table එකට නමක් දෙනවා books කියලා. books කියන නම දීලා මම මේ table එක save කරගන්නවා. මේක save කරපුවම ඔයාලට පේනවා මේ navigation pane එකේ මම කිව්ව objects පෙන්නනවා. එහෙනම් tables උත් පෙන්වන්නේ මේ navigation pane එකේ. අපි හදාගත්ත books කියන table එක අපිට මේ විදිහට පෙන්නනවා. හරි. ඊළඟ වැදගත්ම කාරණාව තමයි අපි යම්කිසි table එකක් හදාගෙන ඉවර නම් මේ අපේ working area එකේ ඒ table එක තවදුරටත් තියාගෙන ඉන්න ඕනේ නැහැ. මේ navigation pane එකට ඒ object එක ආවා කියන්නේ අපි save කරලා ඒකේ වැඩ ඉවර කරා කියන එක. ඉතින් අපිට පුළුවන් එහෙනම් මේ table එක මෙතනින් close කරන්න. නමුත් යම් හේතුවකට ඔයාලට මේ table එක ආපහු design view එකෙන් open කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ navigation pane එකේ මේ තියෙන object එක උඩ right click කරලා design view කියන option එක select කරන්න. එතකොට ඔයාලට මේක ආපහු මේ design view එකෙන් open වෙනවා. හරි එහෙනම් මේ විදිහටම මම යනවා දෙවෙනි table එක හදාගන්න. ආපහු create tab එකට ගිහිල්ලා table design කියන option එක තෝරලා මම යනවා දෙවෙනි table එක හදාගන්න. මගේ දෙවෙනි table එක තමයි loan table එක. ඉතින් මේ loan table එකේ මට තියෙනවා loan ID එකක්. ඒ කියන්නේ කෙනෙකුට පොත දෙද්දී මේ පොත දෙන entry එක. කාටද පොත දෙන්නේ? ඒ විස්තර ඇතුළත් කරලා හදාගත්ත loan table එකේ එක්කෙනෙක් unique කරගන්න මම number එකක් හදා ගන්නවා. එහෙනම් ආයේ ඔයාලට තේරෙනවා ඇති මම මේ table එකේ primary key එක කරන්න යන්නෙත් මේ loan ID එකම තමයි. එහෙනම් මම loan ID එකත් number එකක් විදිහට data type එක set කරලා දැම්මම මෙයාව මගේ මේ loan table එකේ primary key එක විදිහට set කරගන්නවා. ඊළඟට මම මෙතෙන්ට අර මගේ books table එකේ තිබ්බ book ID කියන එක ආයෙ එකතු කරගන්න. ඇයි මම මෙහෙම එකතු කරගන්නේ? එයාටත් මම number කියන data type එකම දෙනවා. ඇයි මම මෙහෙම එකතු කරගත්තේ? ඉතින් මේකට කියනවා මේ concept එකට කියනවා foreign key කියලා. ඉතින් අර කලින් table එකේ primary key එක වෙච්ච එක්කෙනා මේ table එකේ foreign key එකක් වෙනවා. ඇයි ඒ? මෙයාට foreign key කියලා කියන්න හේතුව මෙයා වෙනත් table එකක ඉන්න primary key එකක්. මෙතෙන්ට එයා එනවා. ඇයි එහෙම එන්නේ? book table එකේ book ID primary key එක loan table එකේදී අපි ආපහු add කරගන්න. ඒත් මෙතන ඒක primary key එකක් නෙමෙයි. foreign key එකක්. foreign key කියලා කියන්නේ
එක ටේබල් එකක ප්‍රයිමරි කී එක තව ටේබල් එකක දාලා ඒ ටේබල් දෙක අතර කනෙක්ෂන් එකක් හදාගන්න එකට. දැන් ලෝන් ටේබල් එකේ බුක් ID එකෙන් කියවෙන්නේ මේ ලෝන් රෙකෝඩ් එක මේ කවුරු හරි අරන් යන පොත බුක් ටේබල් එකේ මෙන්න මේ ස්පෙસિෆික් බුක් එකට අදාළයි. බුක් ID එකට අදාළයි කියලා. එතකොට මේ බුක් ID එක යටතේ අපිට බුක්ස් ටේබල් එකෙන් හොයාගන්න පුළුවන් මේ පොතේ විස්තර. නමුත් මේ ලෝන් ටේබල් එකේ අපි පොතේ විස්තර අමුතුවෙන් එකතු කරන්නේ නැහැ. අපි ලෝන් ටේබල් එකේ දාන්නේ බුක් ID එක විතරයි. මොකද බුක්ස් ටේබල් එකේ මේ බුක් ID එකට අදාළ විස්තර ටික එහෙම පිටින් තියෙනවා. එහෙනම් repeated data avoid කරනවා කියලා අර introduction එකේදී මම කියපු කතාව ආයි මතක් කරගත්ත කෙනෙක් ඉන්නවා නම් ඔයාලට දැන් මේක තේරෙන්න ඕනේ. එහෙනම් මේ කරන්න යන්නේ අන්න ඒ වැඩේ. එහෙනම් මෙයා foreign key එකක් වෙන්නේ loan table එකේ කවුරු හරි පොතක් අරන් ගියා නම් ඒ පොතට අදාළ විස්තර ටික books table එකෙන් හොයාගන්න ඕන කරන නම් එක තමයි book ID එක විදිහට අපි මෙතන දාන්නේ. මේක දාද්දී වැදගත්ම දේ තමයි book ID කියන එකේ data type එක ඔයාලා books table එකේ set කරේ number කියන type එකට නම් මෙතනත් ඒක number කියලාම දාන්න ඕනි. මේක තමයි වැදගත්ම කාරණා. හරි. දැන් එහෙනම් ඔයාලට foreign key කියන concept එක තේරුණා කියලා හිතනවා. ඒක මතක තියාගෙන මම යනවා මේ මගේ loan table එකේ ඉතුරු fields ටික enter කරන්න. මේකේ මගේ ඉතුරු field එක වෙන්නේ member name. member name එක මම දානවා short text එකක් විදිහට. නමුත් ඔයාලට පේනවාද මම මේ member name එක දාද්දී member name කියන වචන දෙක මැද්දේ තියෙන හිස් තැනට හිස් තැනක් තිබ්බේ නැහැ. underscore කියන mark එක තමයි පාවිච්චි කරේ. ඇයි එහෙම පාවිච්චි කරන්න හේතුව මේ table design view එකේදී සමහර confusions ආවේ නැතත් SQL language එකෙන් tables හදද්දී මේක ප්‍රැක්ටිස් එකක් විදිහට තියාගත්තේ නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් අපි මෙතන ඉඳලම මේක ප්‍රැක්ටිස් එකක් විදිහට තියාගෙන යමු. ඉතින් ඒ නිසා ඔයාලා ෆීල්ඩ් නේම් එකක් දෙනවා නම් ඒ ෆීල්ඩ් නේම් එකේ කොටස් දෙකක් හෝ තුනක් තියෙනවා නම් අතරමැද හිස් තැන් තියන්න පුරුදු වෙන්න එපා. මේක නෝට් කරගන්න. මේක ඉතාම වැදගත්. එහෙනම් මම member name කියන එක හිස් තැනක් තියන්න නැතුව දුන්නා short text එකක් විදිහට. එහෙනම් මගේ ඊළඟ ෆීල්ඩ් එක වෙන්නේ loan date. මෙතනත් මම හිස් තැන වෙනුවට underscore එකක් තියලා ටයිප් කරනවා. ඊළඟට මේක data type එක විදිහට මම date time ගන්නවා. ඇයි මේක loan date එකක් නිසා. ඊළඟ field එක තමයි return date. ඉතින් මේ return date එකත් date time විදිහටම මම data type එක set කරනවා. හරි. අපි foreign key එක දැම්මා. primary key එක assign කරා. මේ table එකෙත් වැඩ ඉවරයි. එහෙනම් මම මේක table එක save කරනවා control S එකක් දීලා save කරලා නම දානවා loan table කියලා. loan කියලා දැම්මා නම ඕකේ කරා. මේ බලන්න මේ navigation pane එකට loan table එක හැවිලා තියෙනවා. එහෙනම් මම මෙතනින් මේක close කරගන්නවා. තවදුරටත් මම open කරලා තියාගන්නේ නැහැ. ඊළඟට මම ආපහු යනවා මගේ database එකේ tables තුනක් තියෙනවා. මගේ තුන්වෙනි සහ අවසාන table එක හදන්න. දැන් ඔයාලට මේ වෙදි තේරෙන්න ඕනේ හැම table එකකටම primary key එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ table එකේ මම දාන්න යන්නේ කවුරු හරි පොත් වෙලාවට ගෙනත් දුන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ දඩ මුදල් නැත්නම් fines සම්බන්ධව විස්තර. එහෙනම් මේකේ හැම entry එකකටම unique කරගන්න ඕන නිසා fine ID කියලා මම ID number එකක් assign කරනවා දඩ මුදල් සම්බන්ධව. ඒක මම number එකක් විදිහට assign කරනවා. එතකොට fine ID එකක් හැදෙන්නේ කවුරු හරි අරන් ගිය පොතක් සම්බන්ධව. එතකොට fine එකේ විස්තර මේ table එකේ තියෙනවා අරන් ගිය කෙනාගේ විස්තර තියෙන්නේ loan table එකේ. එහෙනම් මට මේ table එකයි loan table එකයි සම්බන්ධ කරගන්න ඕනේ. එහෙනම් ඔයාලා දන්නවා ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා. ඒකට මම foreign key එකක් මේ table එකට දාගන්න ඕනේ. මොකද්ද foreign key එක? foreign key එක තමයි මේ fine එකට අදාළ loan එක මොකද්ද? ඒ කියන්නේ පොත අරන් ගිය විස්තරය මොකද්ද? එහෙනම් loan ID එක from loan table. ඒක number එකක් විදිහට මම මෙතන දුන්නේ. එහෙනම් මම මෙතනත් ඒක number එකක් විදිහට දෙනවා.
ඊළඟට මේ ටේබල් එකේ මට තියෙනවා find amount එක. ඒක මම මේ විදිහට ටයිප් කරගන්නවා. find amount එක මුදලක්. ඒ නිසා මම මේකේ data type එක currency විදිහට set කරනවා. ඊළඟට අපිට පුළුවන් paid status. paid status එක ඕනෙම නම් අපිට පුළුවන් yes no විදිහට data type එක දෙන්න. yes ද no ද. ඕකේ. දැන් මම මේ ටේබල් එක හැදුවා. foreign key එක විදිහට loan ID එකත් මෙතනට ගෙනහලා type කරලා data type එකක් දාගත්තා. හැබැයි මට එක දෙයක් අමතක වුණා. මේ ටේබල් එකේ primary key එක set කරන්න. එහෙනම් මම මේ ටේබල් එකේ find ID එක primary key එක විදිහට set කරනවා. එහෙනම් මේ ටේබල් එකෙත් මගේ වැඩ ඉවරයි. මෙතනින් එහාට මට තවදුරටත් කරන්න දෙයක් නැති නිසා මම මේක control S එකක් දීලා find කියලා ටේබල් එකට නමක් දීලා මේක save කරගන්නවා. එතකොට මේ ටේබල් එකත් මෙතන ඔයාලගේ navigation pane එකට එන්න ඕනේ. එහෙනම් මේ ටේබල් එකේ වැඩ කටයුතුත් ඉවරයි. මේ ටේබල් එක ඕපන් කරලා තියාගත්තොත් මට ඉදිරි වැඩවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මම මේකත් close කරලා මේක empty space එකක් කරගන්නවා. ටේබල් 3 හැදුවා. විශ්වාසයි නම් close කරා. right? එහෙනම් ওই විදිහට තමයි අපි database එකක් ඇතුලේ tables හදාගන්නේ. table design view එක පාවිච්චි කරලා ඒ වගේම primary key assign කරගන්නේ foreign key එකක් කොහොමද තව table එකක තිබුණු primary key එකක් ගෙනහලා අනිත් table එකක foreign key එකක් විදිහට දාගන්නේ. ඒක දාගන්නේදී data type එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද? සහ නම කලින් table එකේ තිබුණ විදිහටම තියෙන්න ඕනේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දුන්නා. ඉතින් අද වීඩියෝ එකෙන් අද අපි ඉගෙන ගත්තේ data type එකක් කියන්නේ මොකක්ද? primary key කියන්නේ මොකක්ද? ඒක ඕනේ වෙන්නේ ඇයි? ඊළඟට primary key එකක් තව table එකක foreign key එකක් වෙන්නේ කොහොමද? සහ tables create කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මේ table තුන අතර කොහොමද මේ primary key foreign key අතර සහ සම්බන්ධතාවය නැත්නම් relationship එක හැදෙන්නේ කියන එක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් ඉගෙන ගමු. channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ series එකේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒක කතා කරමු. Thank you.